මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 10 වසර සංගීත කරන සිසුන් සඳහා සංගීතයේ පළවෙනි පාඩම භෛරවී රාගය. මෙම වීඩියෝ එක ඔබ අධ්‍යයනය කිරීමෙන් ඔබට පළවෙනි පාඩමේ සියලුම විෂය කරුණු නිරාවරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. පළවෙනි අනුමාතෘකාව සර්ගම්. සර්ගම් ස්වර මාලිකා යනුවෙන්ද හඳුන්වනවා. සෑම රාගයකටම සර්ගම් ගී තියෙනවා. සර්ගම් වල රාගයට අදාළ රාග සංගතිය ඇතුළත් වෙනවා. සර්ගම් ගීත ස්වර වලින් පමණක් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ භෛරවී රාගයේ සර්ගම් ගීතය ප්‍රස්තාර කරලා තියෙන විදිහ. දැන් අපි කතා කරන්න යන්නේ දෙවැනි අනුමාතෘකාව ලක්ෂණ ගී. කිසියම් රාගයකට අදාළ ලක්ෂණ ඇතුළත් කරමින් කිසියම් වූ තාලයකට අනුව ප්‍රබන්ධ කර ඇති ගී තමයි ලක්ෂණ ගී ලෙස හඳුන්වන්නේ. ඒ රාගවලට අදාළව එම රාගවල ආරෝහණ, අවරෝහණ, වාදී, සංවාදී, මුඛ්‍යාංග, ගායන සමය ආදී විස්තරවල ලක්ෂණ ගීතයෙන් කියවෙනවා. මෙම ලක්ෂණ ගී ඉගෙනුම මගින් ඉහත කී රාග විස්තරයේ සිසුනට මතක තියා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ භෛරවී රාගයේ ලක්ෂණ ගීතය. ඉතින් අපි දැන් මේ කතා කරන්න සූදානම් වන්නේ තුන්වෙනි අනුමාතෘකාව මධ්‍ය ලය ගී. භෛරවී රාගයේ සර්ව කෝමල ස්වර යෙදෙනා වූ රාගයක් ලෙස හැඳින්වුවද ප්‍රකෘති විකෘති ස්වර 12ම මෙම රාගයේ භාවිත කරනවා. කෝමල ස්වර භාවිත කරන බැවින් කරුණා භක්තිය රසය ධ්වනිත කරනවා. මධ්‍ය ලය ගීතවලට අමතරව භෛරවී රාගයේ භජන්, තුන්රි, ගසල් වැනි ගායන ශෛලීන් වල ගීත බොහෝ භාවිත වෙනවා. මේ තියෙන්නේ භෛරවී රාගයේ මධ්‍ය ලය ගීතයයි. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ භෛරවී රාගයේ රාග විස්තරේ හතරවෙනි අනුමාතෘකාව. භෛරවී රාගයේ ඩාටය තමා භෛරවී, වර්ගය තමා සම්පූර්ණ, ආරෝහණ සා, rii කෝමල, ගා කෝමල, මා පා, දා කෝමල, නී කෝමල, උච්චසා. අවරෝහණ තමා උච්චසා, නී කෝමල, දා කෝමල, පා, මා, ගා කෝමල, rii කෝමල, සා. මුඛ්‍යාංගය තමා මා කෝමල ගා කමාවක්, සා කෝමල rii සා කමාවක්, මන්ද්‍ර කෝමල දා, මද්‍ර කෝමල නී සා. වාදී මා, සංවාදී පා. ගායන සමය තමා දිවා ප්‍රථම ප්‍රහරය. ඉතින් මේ ටික සටහන් කරගත්තා නම් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මේ පාඩමේ අන්තිම මාතෘකාව භෛරවී රාගය ආශ්‍රිත සරල ගී. භෛරවී රාගය ආශ්‍රිත සරල ගීත සඳහා උදාහරණ කිහිපයක් තමයි මේ තියෙන්නේ. පාරමිතා බල පූරිත පූජිත, කවුරුදෝ අර කවුළුවෙන් එන්න බදනලේ, කවාලා විලිඳ ಜಾති, කලිදු ගංගා දෙනියේ, මහ බෝධි මුලේ. ඉතින් මං හිතනවා ඔයා මේ කරුණු ටික ලියාගෙන පාඩම් කරගත්තා නම් විභාගෙදී ඔයාට මේ පාඩමෙන් එන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියවිය හැකියි කියලා. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එකට like එකක් එහෙම දාගෙන යන්න.